හරි. ඔයගොල්ලෝ ඉල්ලුවා වගේම අද අපි කතා කරන්නේ KDU එකේ ගැන. KDU එකේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ තියෙන ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් ඉංජිනේරින් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන තමයි කතා කරන්නේ. මගේ යාළුවෙක් ඉන්නවා එයා දැන් third year undergraduate කෙනෙක් ඉලෙක්ට්‍රොනික ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් තමයි එයාගේ ඩිග්‍රී එක විදිහට කරන්නේ. අපි එයාගෙන්ම දැනගමු කොහොමද ඩිග්‍රී ගැන කොයි වගේද හොඳද නැද්ද නරකද කොහොමද ගණන් විස්තර හැමදේම KDU එක ගැනත් එක්ක දැනගමු. එහෙනම් අයිබෝවන් තේරුණා තිසල් කරුණාරත්න. අයිබෝවන් හරි. එතකොට තේරුණා කියන්න මට මුලින්ම ඔයා A level කරේ මොන අවුරුද්දේද මොන ස්ට්‍රීම් එකෙන්ද ඔයාගේ රිසල්ට් කොහොමද? මම A level කරේ 2021 ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකේ මගේ රිසල්ට් තිබේ B passes 3ක් combined maths physics and chemistry. ඉසෙඩ් එක 1.4යි ගාන හරියට මතක නැහැ ඒක. තොරවා කලුතර දිස්ත්‍රික්කෙන් තමයි A level වලට මුහුණ දුන්නේ නේ. ඔව්. හරි එතකොට මම මේ දැන් ඔයාට එහෙම යන්න පුළුවන්කම තිබිලත් ඔයා KDU එකට ඇප්ලයි කරා. ඇයි ඒ එහෙම කරේ? ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මට මේ සිලෙක්ට් කරගන්න ඕනුනේ මේ ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක. ඉතින් ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක යන්න ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගවර්න්මන්ට් ගත්තට පස්සේ මම කැමති චොයිසස් දෙකක් තුනක් තිබ්බ. එකක් තමයි මොරටු යුනිවර්සිටි ඉලෙක්ට්‍රොනික් කියන්නේ එක මොරටු ඉංජිනේරින් වලට සිලෙක්ට් වෙලා ෆස්ට් සෙමෙස්ටර් එකේ සෙමෙස්ටර් රිසල්ට් එක දාගෙන එකට යන්න ඕනි වෙන්නේ. එතකොට ඒක කොහොමවත් කරන්න බැරිද? මගේ Z එක තිබ්බෙත් නැහැ එච්චර. ඊට පස්සේ මම ටාගට් කරගෙන ඉඳපු තව එකක් තමයි කැලණියේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් කම්පියුටර් සයන්ස් කියලා. ඒකටත් දශම ගානකින් මිස් වුණා. මම ඊට පස්සේ KDU එකේ ඉංජිනේරින් වලට ඇප්ලයි කරා ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක ඉස්සරහට හදාරන්න ඕනි කියලා හිතාගෙන. දැන් KDU එකේ හැර තව ප්‍රයිවට් යුනිවර්සිටි තියෙනවනේ. ඇයි ඒ වලට ඇප්ලයි කරේ නැත්තේ? KDU එක ඇත්තටම ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක්. ඒක KDU කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක්ද? ඔව් KDU කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක්. ඒක ෆෝසස් වලින් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. අනිත් ඒක හේතුව ගත්තට පස්සේ UGC recognized degrees තිබ්බේ. ISL recognition උත් සමහර ඒවාට තිබ්බා. සමහර ES වලට ඒක ISL දෙන්නේ intake wise. ඒක එක්සැක්ට්ලි කියන්න බෑ කොහොමද හම්බෙන්නේ කියලා. ඒනට ඩිග්‍රීස් වලට සමහර ඒවාට තිබ්බා. ඒවත් බලලා තමයි මේ KDU එකට ඇප්ලයි කරන්න හිතුවේ. දැන් එතකොට ඉංජිනේරින් දැන් යා කැමතික සිලෙක්ට් කරගන්න වෙන්නේ නැහැනේ මුලදී. ඒ කියන්නේ ඔයා කරන්නේ ඔයා ආසි ඉලෙක්ට්‍රෝන. ඔව් ඒක අපිට බෑ. අපේ කාලේ තිබ්බේ නැහැ මේ අපිට ෆස්ට් සෙමෙස්ටර් රිසල්ට්ස් එක තමයි මේ අපේ ඩිසිප්ලින් එක තෝරගන්න තිබ්බේ. මේ අපි කරන්නේ මොකක්ද කියලා අපේ ඩිපාර්ට්මන්ට් මට මතක නැහැ ඩිසිප්ලින් 9ක් හරි 10ක් හරි තියෙනවා. එතකොට ඒක අපිට අපේ ඉල්ලන choice එක අපේ ෆස්ට් සෙමෙස්ටර් රිසල්ට්ස් එක වල තමයි ඒක දුන්නේ. හැබැයි දැන් අලුත් ඉන්ටේක් වලට ඒක ඒ ප්‍රොසීඩර් එක ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඉදන් අර ඩිග්‍රී එක බලලම ගන්න පුළුවන්. ඒක එතකොට ඒගොල්ලෝ ඉසෙට් ස්කෝර් එක කන්සිඩර් කරලා ඒව බලලා වෙන්නේ නැති. ඒක මම හරියටම දන්නේ නැහැ කොහොමද ඒගොල්ලෝ ඒක කරන්නේ කියලා. ඉසෙට් ස්කෝර් එක අනිවාර්යෙන් බලනවා. මේ ඒව බලලා මේ තමන්ගේ ප්‍රිෆරන්ස් එකත් බලලා මේ මුලින්දම මේකේ කරන්න පුළුවන්. කරිකියුලම් එකක් දැන් වෙනස් වෙලා තියෙන අපේ ගිය කාලෙත් එක්ක බලද්දි. ඔයා මොන බැච් එකද? intake 40. intake 40. ඒ කියන්නේ දැන් 2025 මේ වීඩියෝ එක කරද්දී මේක වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඔයා හිතනවා ඉංජිනේරින් ෆැකල්ටි එකකට ගියාම ඔයා කැමති සිවිල් ඉංජිනේර නම් ඔයාට ඒක හිම කරන්න බෑ. ඔයා කැමති කියලා ඔයාට ඒක දෙන්නේ නැහැ. ඒකටත් ෆස්ට් සෙම් එක හරි ෆස්ට් ඉයර් එක හරි එක්සෑම් වලට පාඩම් කරලා ඒන රිසල්ට් වලින් වැඩිම ලකුණු ගන්න කට්ටියට තමයි එහෙමම සිලෙක්ට් කරන්නේ. දැන් KDU එකෙත් එහෙමයි. ෆස්ට් සෙමෙස්ටර් එකේ ලකුණු 90 ඊට පස්සේ ළමයි මොන ඒ වලටද කැමති කියලා ඒකට වැඩිම කට්ටියක් එක ඉංජිනේරින් ප්‍රෝග්‍රෑම් එකකට වැඩියෙන් ඉල්ලුවොත් ඒක ඩිමාන්ඩ් එක වැඩි වෙලා එතකොට ඒකේ වැඩිම ලකුණු ගන්න ළමයි තමයි ඒකට සිලෙක්ට් වෙන්නේ. KDU එකෙත් එහෙම තමයි තියෙන්නේ.
හරි හැබැයි 2025 මේ කාලේ වෙද්දි මේ අලුතෙන් ගන්න බැච් ඔක්කොටම මුලදී එහෙම ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් බලන්නේ නැහැ. කෙලින්ම මේගොල්ලෝ ඇප්ලයි කරද්දිම තමයි මේ ඉන්ටර්විව් ඊට පස්සේ ඉසෙට් ඩිස්කෝ එක බලලා ගාන්ට ඩිපාර්ට්මන්ට් වලට බෙදන්නේ මේ ඇප්ලයි කරද්දි. මං හරිනේ කිව්වා. ඒක ගැන ඇත්තට මට ඒ කියන්නේ එක්සැක්ට්ලි වෙන ප්‍රොසීඩියක් ගැන එක්ස්පීරියන්ස් එකක් නැහැ. මොකද මේ මම මේ එහෙම ප්‍රොසීඩියකට නෙමෙයි ගියේ. ඒක සාමාන්‍යයෙන් කොහොම හරි කඩලා ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් කඩලා තමයි මේ දැන් ගන්න අර අපේ වගේ ෆස්ට් සෙමෙස්ටර් එකෙන් වෙන් කරන්නේ නැහැ. වෙන් කරන්නේ කෙලින්ම කඩලා ගන්න ඒගොල්ලෝ ආසයකට. හරිනේ. ඒකෝර ඒ ප්‍රශ්නෙත් විසඳෙනවා. තමන් ආස දෙයම කරන්න පුළුවන්. නැත්තම් සල්ලි දීලා කරන්න ඕනේ. අයින් වෙලා යන්න පුළුවන්. හරිද? අපි දැන් බලමු මොන වගේද වෙබ්සයිට් එක. එතකොට මොන වගේ දේවල්ද කරන්න පුළුවන්. කොහොමද කෝස් ෆී එක එහෙම කියලා බලමු. තේරෙනවා ස්ක්‍රීන් ෂෙයා කරන්න. මේක තමයි මේන් වෙබ්සයිට් එක. කවුරු හරි එන්න කියලා හිතන්ගෙන ඇප්ලයි කරන්න ඕන නම් මේ ඇනවුස්මන්ට් ටික වැටෙන්නේ මෙතන මේ දැනුත් වැටලා තියෙන පේනවා. ඉන්ටර්විව් වල ඒවා ඇප්ලයි ගන්න පුළුවන් උත් මේක තුරු තමයි. මේ ඒ ගන්න කාලෙට ගැසට් කරන කාලෙට මේකේ announcement එක මෙතන show වෙනවා. ඒක through ගිහිල්ලා apply කරන්න පුළුවන්. ඒගොල්ලෝ requirements වලට requirements අපුරනවා නම් apply කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ engineering faculty ගේ website එක. ඔව් ඒක මෙතන click කරලා යන්න පුළුවන්. එතකොට එන්නේ මේ engineer faculty මෙන්න මේ website එක. ඒ කියන්නේ ඔව් KDU ගේ faculties ගොඩක් තියෙනවා නේ. faculties ගොඩක් තියෙනවා. මේ faculty ටික engineering, medicine, defense and strategic, medicine, computing, management, law, allied health science. මේ allied health science එක මේ built environment, technology, criminal justice හොම තියෙනවා ටික. මේකේ මෙන් සමහර ඒවා මේක ඉංජිනේරින් එක නම් රත්මලානේ තියෙන්නේ. අනිත්‍ය වේරහැර තව එකක් තියෙනවා. මේ තව සූර්යවැව එකකුත් තියෙනවා. තව කොළඹත් එකක් තියෙනවා. IT එකකම හරියටම දන්නේ නැහැ විස්තර. කොහොම හරි මේ ෆැකල්ටිස් ටික මේක තියෙන ලොකේෂන් මම හරියටම දන්නේ නැහැ කොහෙද කියලා. ඒ කියන්නේ රත්මලානේ විතරක් නෙමෙයි ඔය ෆැකල්ටිස් ඔක්කොම ටික තියෙන්නේ. තැන් තැන් වල තියෙනවනේ. තියෙනවා. Faculty of Engineering තියෙන රත්මලානේ. ඔව්. මේ engineering faculty එකට මේකෙත් engineering මේ තමයි engineering faculty එකේ website එක. ඒකේ තියෙනවා engineering faculty එකේ නේ degree programs ගොඩක් තියෙනවා. මේකේ මේ මුලින්ම කියනවනේ දැන් මේ ගත්තට පස්සේ KDU එකේ ස්ටුඩන්ට් ටයිප්ස් දෙකක් තියෙනවා. day scholars උයි cadets උයි කියලා. දැන් මං day scholar කෙනෙක් cadets යනවා නම් ඒකේ තියෙන වෙනම procedure එකක්. ඒක මම දන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙනස් විදිහ ඒ කියන්නේ ඔක්කොම හැමෝම ඉගෙන ගන්න එකට ඔක්කොම කරන්නේ එකට. මේ ඒගොල්ලෝ ඒ උනට ඉවර වෙලා ඒගොල්ලන්ගේ මේ නවතින තැන් වලට එතන තියෙන KDU එකේට යනවා. ඒක වෙනම procedure එකක් එතන තියෙනවා. ඒක මන් දන්නේ නැහැ හරියටම. මේ day scholars ගැන තමයි මම කියන්නේ. එතකොට day scholars ලට apply කරන්න cadets ලා apply කරන්න පුළුවන් එතනින්ම තමයි. ඒකට cadets ලට සල්ලි ගෙවන්න ඕනේ නැද්ද? දැන් උගල ලක්ෂ ගාණක් ගෙවනවනේ. ඔව් ඒකේ තියෙනවා ඒගොල්ලොන් ඇග්‍රීමන්ට් එකක් කරලා ගන්න මේ චර කාලයකට වැඩ කරන්න ඕනි කියලා. මේ ඩිග්‍රී එක ඉවර වෙලා මෙච්චර කාලයකට ආමි එකේ වැඩ කරන්න ඕනි කියලා නේ. ආමි නේවි එයාර් ෆෝස් තුනම තියෙනවා. මේ තුනම ඒවට එක තමයි මම හරියටම කියන්න දන්නේ නැහැ කොහොමද ඒවල තියෙන ප්‍රොසීඩියර් කියලා. හැබැයි සල්ලි ගන්නෙ නෑ නේ. සල්ලි ගන්නෙ නැහැ. බොන්ඩ් එකකට සයින් කරන එකක් මොකක් හරි තියෙනවා. ඩිග්‍රී එකට ෆී එකක් යන්නේ නැහැ. ෆීස් ගොඩක් තියෙනවා. මේ මුලින්ම කියන්න ඕනේ මේ මෙන්න මේ මැරයින් ඩිග්‍රී එක මේ ඩේ ස්කෝලර්ස් වලට කරන්න බෑ. මේක තියෙන්නේ කැඩට්ස් ලට විතරයි. විතරයි නේ. ඕක.
කැඩෙට්ස් වලට විතරයි මේක the තියෙන්නේ. officer cadets permanently recruited. ඉතුරු ටික ඔක්කොම කරන්න පුළුවන්. මේ ටික තමයි. හරි එතකොට මේ එන සෙට් එකක් තියෙනවනේ engineering faculty එකේ මේ degrees. marine engineering, naval architecture and marine මුල ඉඳන් engineering, ගත්තොත් තියෙන mechatronics. ඔක්කොම aeronautical, electrical and electronic engineering. මේක ගොඩක් මම නිකන් රෆ්ලි මේ සෙට් එක ගැන කියන්න යන්න. electrical and electronic ගත්තොත් සාමාන්‍යයෙන් ට්‍රිකල්ට්‍රොනික් දෙකම කියනකොට ගොඩක් වෙලාවට මේක පවර් පැත්තට බරයි. කියන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්තට බරයි මේ ඩිග්‍රී එක. building services engineering, electronic and telecommunication engineering, මේක electronic and telecommunication දෙකම තියෙනවා. aircraft maintenance, මේ aeronautical එක aircraft maintenance එක ගත්තට පස්සේ මේක ටික design පැත්තට බරයි. මේක maintenance පැත්තට බරයි. naval architecture and marine engineering, මේක day scholars වලට කරන්න පුළුවන්. marine engineering මේක day scholars වලට කරන්න බෑ. දැනට අපේ වෙනකන් කරන්න බෑ. මේ දැන් ඉස්සරහට එක වෙනස් වෙයිද දැන් එක මම දන්නේ නැහැ. මේක cadets වලට තමයි තිබ්බේ. civil engineering, mechatronics engineering, mechatronics කියන්නේ mechanical, මේක හරියට mechanical plus electronic engineering වගේ එකක්. මේකේ mechanical පැත්තට ටිකක් බරයි. හැබැයි මේකේ electronics robotics side උත් තියෙනවා mechatronics එකේ. mechanical engineering, biomedical engineering කියන්නේ මේක electronic side එකත් එක්ක යන electronic අපේ department එකේ තියෙන තවත් degree එකක් තමයි biomedical side එක. මේකේ ඒ side එකේ equipments වල ඒව ගැන biomedical side එකෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට aircraft maintenance and aeronautical engineering සරලවම කිව්වොත් aeronautical engineering ගැන කියන්නේ aeronautical engineering කියන්නේ කෙලිම plane එකක් design කරන part එක aeronautical degree එකෙන් කරන්නේ. aircraft maintenance degree එකෙන් කරන්නේ ඔයා aircraft දැන් තියෙන aircraft එකක් maintain කරන්න ඕනේ. එන්නේ maintenance ගැන ඉගෙන ගන්න එක තමයි aircraft maintenance degree එකෙන් කරන්නේ. ඒකට අර හදනවා plane එකක් design කරන එක, අර plane එකක් තියෙන plane එකක් maintain කරන එක තමයි කරන්නේ ඉතින්. ඊට පස්සේ අපි යන් අපේ department එකේ website එකට. ඉතින් අපේ department එකේ තියෙන degrees තුනයි අපේ තියෙන්නේ. මේක pathway program එක මම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. මේක තමයි basically අපේ මේකේ තියෙන එකක් electrical and electronic engineering, electronic and telecommunication engineering, අනිත් එක biomedical engineering. ඔය තුන තමයි තියෙන්නේ department එකේ. හරි එතකොට මේක තමයි මම කරන degree electronic and telecommunication engineering. මේක 4 year honors degree එකක්. website එකේ තියෙන details එක මම කියන්න යන්න. English medium degree එකක්. ISL recognition එක මෙන්න මේ batch වල දැන්ට තියෙනවා. මේ ISL කියන එක මේ ඔයගොල්ලන්ට ISL website එකෙන් බලන්න පුළුවන්. ඕන නිකන් Google කරලා එක පෙන්නන්න. මේ ISL approved degrees කියලා කිව්වට පස්සේ මේකේ තියෙන ISL recognition degrees කියලා ඕකෙන් ගිහිල්ලා මේගොල්ලෝ මේ ISL අප්ඩේට් කරනවා සාමාන්‍යයෙන්. මේ මම දන්නේ සාමාන්‍ය මාස 4-5 පාරක් ඒගොල්ලෝ අප්ඩේට් කරනවා. ඔතනින් ගිහින් මේ මෙන්න මේ recognition degree programs වලට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේගොල්ලෝ මේ 5-9 තමයි අන්තිමට අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ government campus වල ඒ ඔක්කොම තියෙනවා. සාමාන්‍ය ISL එකක් දෙන්නේ intake wise. මෙන්න මේ degree එකකටද කියලා දෙන්නේ නැහැ. මුළු degree එකටම දෙනවා කියලා හැමෝටම දෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා lab reports ඒවා ඊට සාමාන්‍ය university එකට ඇවිල්ලා හැම එකක්ම check කරලා තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඒක intake wise තමයි දෙන්නේ. මේ KDU එකේ මේ දැන්ට තියෙන ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට electrical electronic එකට තියෙනවා, civil එකට තියෙනවා. එතකොට බලන්න ඕන තියෙනවා කියලා කොට මේකේ අර intake එක දැන්ට හම්බෙලා තියෙන්නේ මේ ටිකට එක නෑ. ඒක ඉස්සරහට අපිට ගන්නත් හම්බෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන් නේ. ඔව් නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ඕක වෙනම ගන්න විදිහක් තියෙනවා කියලාත් කියන exam එක මම දන්නේ නැහැ කොහොමද. ඒ කියන්නේ මේක intake wise තමයි මේක දෙන්නේ. මේ දැන්ට මේ වල තියෙන විස්තර මේකෙන් බලා ගන්න පුළුවන් දැන්ට තියෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් intake එකේ ඒ කියන්නේ ඔයා පාස් අවුට් වෙන්නේ ඔයා හිතන්න 2025 බැච් එකේ නම් ඒගොල්ලෝ තීරණය කරන්නේ මේ බැච් එකට අපි ISL දෙනවා කියලා.
හිතන්නකෝ ඔයාලා ඊට පස්සේ අවුරුද්ද කවුරු හරි යොක් කරා කියලා දැන් ඒගොල්ලෝ හිතුවොත් මේක දෙන්නේ නැහැ කියලා ඒ බැච් එකට ඒගොල්ලෝ හම්බ වෙන්නේ නැහැ නේ. එහෙම එකක් තමා තියෙන්නේ එක පාස් අවුට් වුණත් ඊට පස්සේ වුණත් මේක හම්බෙන්න පුළුවන් මං හිතන්නේ. ඔයගොල්ලන්ගේ එක්සෑම් මොනවා හරි ලියලා වෙන්නේ නැතිනේ. නෑ එක්සෑම් ලියලා කියන්නේ මේ නෑ ඒක ඒගොල්ලෝගේ ප්‍රොසෙස් ටයිම් එක වෙලා එක එහෙම වෙන්න පුළුවන් ඇති. ඒක කොහොමත් ඒ කියන්නේ මෙතන අර එක අප්ඩේට් වුණොත් ඒගොල්ලන්ට ISL හම්බ වෙනවා. දැන් මෙතන නිකන් එක එක්සැම්පල් එකක් ගත්තොත් මේක තියෙනවා මෙකැනිකල් ඉන්ජිනියරින් N2 කියන්නේ ඉන්ටේක් 38 39 කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒක අර ඒ විස්තර බලලා අපිට බලන්න පුළුවන් අපේකට තියෙනවද නැද්ද කියන එක. ඒක ISL එක වෙන ප්‍රොසීඩර් එක නේ ඇත්තටම කියන්න දන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ පැත්තේ වෙන එක. කොහොමද ඒගොල්ලෝ මේක කරන්න කියන්නේ. ඔව්. ඒක ඇත්තටම ISL කියන එක මොකක්ද ඒක දැන් පිටරටට යද්දී ඒක ඕනේද ISL කියන එක නැත්නම් ලංකාවේ වැඩි කරන්නේ දැන් MBBS ඕනේ ලංකාවේ ડોක්ටර් කෙනෙක්ට නැත්නම් එයා රජේ ලියාපදිංචි කෙනෙක් නෙවෙයිනේ. ISL කියන එක මේක ලංකාවේ ISL කියන එක තේරුමත් ඒකනේ මේ Institute of Engineering ශ්‍රී ලංකා මොකක් හරි එකක් මේ තොට එක ලංකාවට අදාළ එකක් තමා. මේකෙත් තියෙනවා මේ වොෂින්ටන් කෝඩ් කියලන්නේ ඒක ග්ලෝබලි වැලිඩ් එකක්. ඒක මං හිතන්නේ යුනිවර්සිටි රුහුණට විතරයි තියෙන්නේ දැනට මන් දන්න තරමින්. ඉස්ස කඩන සලත් දන්නේ මේ වොෂින්ටන් කෝඩ් කියන එකක් තිබ්බ. ඒක තිබ්බේ රුහුණට විතරයි. අන්න ඒක නම් ග්ලෝබලි එකක්. අරක ලංකාව ඇතුළේ කියන අනිත් රටවලත් පිළිගන්නව ඇති. ඉතින් ISL කිව්වට පස්සේ ඒක අර කොහොමත් එක ග්ලෝබල් එකක් කියලා කියන්න බෑනේ. ග්ලෝබල් එකක් වෙනම තියෙනවානේ. මේ වොෂින්ටන් කෝඩ් එක ඒක ග්ලෝබල් හරි ඒක බලන්න ඒක බලන්න තැනක් තිබ්බා. මොරටු යුනිවර්සිටි එකේ නම් ওই ටික ඔක්කොම හම්බ වෙනවා ඇතිනේ ISL. මොරටුවේ මෙතන ඔක්කොම තිබ්බනේ. මොරටු University of මොරටු ඒක තියෙන ඔක්කොටම වගේ පේරාදෙනියෙත් තියෙන ගවර්න්මන්ට් යුනිවර්සිටි වල ඔක්කොටම වගේ තියෙනවානේ. තිබ්බා මේ ජපුරටත් තිබ්බා සමහර වෙලාවට හම්බලා තිබ්බේ කොහොමද ඔක්කොටම වගේ තියෙනවා. ස්ලිට් එකේ දෙකකට දැන්ට තියෙනවා කියලා තියෙනවා. ඉන්ටේක් වයිස් තමයි එකෙන් දෙන්නේ. ඉතින් අපි මේ හරිය ISL recognition එක තියෙනවා. ඊට පස්සේ කියනවා ඉලෙක්ට්‍රොනික 4 year degree එකක් 6 month internship program එකක් include වෙන eligible criteria. ඔයාලට මේකට apply කරන්න ඕන නම් මේක eligible වෙන්න ඕනේ 2 C passes and 1 S pass. මේක අපේ local A level qualification එක physical science stream එකෙන් කළා දෙනවා. අනිවාර්යෙන් combined maths physics chemistry ඔය තුන include වෙලා තියෙන්න ඕනේ. Cambridge මේ Cambridge edexcel වලට වෙනම තියෙනවා minimum 2 B2කුයි C එකකුයි තියෙන්න ඕනේ කියලා. ඒකෙත් මෙන්න මේ තුන cover වෙන්න ඕනේ chemistry combined maths physics. ඊට අමතරව apply කරද්දි මට මතක විදියට O level English C pass එකකුත් ඕනේ. ඉල්ලනවනේ apply කරද්දි. ඔව්. ඒ ටික තමයි eligible criteria. දැන් මේකට මේක වෙනස් වෙන අරක දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ. ඒ කියන්නේ මේක දැන් මේ අපි කතා කරන 2025 දැන් ඕක ඉස්සරහට අප්ඩේට් වෙන්න පුළුවන්. හරිද? ඕන එකක්. මේගොල්ලෝ කැමති ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එන්ට්‍රි රික්වයර්මන්ට් ඒවා මේ වෙනස් කරන්න පුළුවන් ඒගොල්ලන්ට ඕන විදියට නේ. ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් දන්නේ නැහැ. ඒ කියන්නේ අර මේවට ISL permitted දැන් මෙතන තියෙන ISL permitted ඒ කියන්නේ ISL prescript ඒ කියන්නේ ISL එක ඒගොල්ලොත් එක්කත් බලලා ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ මතයට කරන්න බෑ. මේක ISL එකත් එක්ක තීරණය කළා තමයි මේ eligible criteria දාන්නේ. මේගොල්ලෝ කියලා තියෙන විදිහට ඒ ස්ටෑන්ඩඩ් එක තියාගන්න ඕන හින්දා ඒවට අදාළවයි ඒ ඔක්කොම බලලා තමයි මේක දාලා තියෙන්නේ. එහෙම ඉස්සරහට වෙනස් වුණත් එහෙම තමයි වෙනස් වෙන්න ඕනේ.
මේක අනිත් මේක මිනිමම් රික්වයර්මන්ට් එක කියන්නේ ඇප්ලයි කරන්න පුළුවන් රික්වයර්මන්ට් එක. එතකොට අර සිලෙක්ෂන් වලදී ඒගොල්ලෝ හයර් සෙට් ස්කෝර් වලට එහෙම තැනක් දෙනවා. මුල් තැන දෙනවනේ. කවුරු හරි දැන් වා හිතන්නකෝ 1.8 ඉසෙඩ් එක තියෙන එක්කෙනෙකුත් ඇප්ලයි කරනවා, ඉසෙඩ් එක එක තියෙන එක්කෙනුත් ඇප්ලයි කරනවා. එතකොට වැඩියෙන්ම ඉතින් 1.8 තියෙන එක්කෙනාට chance එක වැඩි සිලෙක්ට් වෙන්න නේ. ඔව් ඉසෙට් ස්කෝර් එක වැඩි. ඉසෙට් ස්කෝර් එක වැඩි වුණාම මේ සිලෙක්ට් වෙන chance එකත් වැඩි වෙනවා. සිලෙක්ට් chance එක වැඩි. ඊට අමතරව සිලෙක්ට් අපි ඉන්ටර්විව් වලට ෆේස් කරනදී අපි ලියන්න එක්සෑම්ස් වගේක් තියෙනවා. ඒවත් බලනවා. මුලින්ම ඒවත් බලනවා. ඕකේ සිලෙක්ට් වෙනවා කියන්නේ ඕකේ සිලෙක්ෂන් ස්ටෙප්ස් වගේක් තියෙනවා. මුලින්ම ඉන්ටර්විව් වලට සිලෙක්ට් වෙන්න ඕනේ. පේපර්ස් ලියලා ඒතකොට සිලෙක්ට් වෙනවා. මේන්ලි අපි ඇප්ලයි කරාම සිලෙක්ට් වෙන්න මේ සෙට් ස්කෝර් එක අපේ රිසල්ට්ස් බලනවා. ඊට පස්සේ අනිත් ස්ටෙප් වලදී අපි පේපර්ස් ලියන විදිහට අපේ සෙට් ස්කෝර් එක බලනවා. ඊට පස්සේ අපි ඉන්ටර්විව් වලට කරන විදිහට ඊට පස්සේ ඇඩිෂනලි අපි ස්පෝර්ට්ස් ඒ වගේ කරලා තියෙනවා. ඒවට පොයින්ට්ස් ඇඩ් වෙනවා. සර්ටිෆිකේෂන් තියෙනවා. ඒ කියන්නේ මේක නිකන් ඉන්ටර්ව් ප්‍රොසීඩියර් එකක් නෙවෙයි. මේක පේපර් බේස් එක්සෑම් එකකුත් තියලා ගන්න. ඊට පස්සේ ඉන්ටර්ව් ඒකුත් තියෙනවා ෆේස් ටු ෆේස්. ඊට පස්සේ ඔයාගේ සෙඩ් එක බලනවා. ඊට පස්සේ ඔයාගේ එක්ස්ට්‍රා කටිකුලර් ඇක්ටිවිටිස් අනිවාර්යෙන් බලනවා. ස්පෝර්ට්ස් කරලා තියෙනවද නැද්ද කොහොමද ඒ ඔක්කොම බලනවානේ. ඒව බලනවා. ඒ කියන්නේ ඒව නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑ. ඇප්ලයි කරන්න පුළුවන් ඕනෙක් කෙනෙක්ට. මගේ ඒවට පොයින්ට්ස් සාමාන්‍යයෙන් හම්බෙන්න පුළුවන්. කරිකියුලම් එක තමයි බලන්න ඕනේ. ඕකත් ඉගෙන ගන්න තියෙන්නේ. ඉගෙන ගන්න තියෙන්නේ ෆස්ට් ඔක් අවුරුදු 4 මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලමුද? අවුරුදු මේ තියෙන්නේ මේ ඔයගොල්ලෝ වෙබ්සයිට් එක රිෆර් කරනවා නම් මේ තියෙන පරණ එක මේක තමයි අපි ඉගෙන ගන්න දැන්. මේක අලුත් වෙලා තියෙන්නේ 2025 ඉඳන්. ඒ ඔක්කොම වෙබ්සයිට් එකේ තියෙනවා. මහ ලොකු දෙයක් නෑ. ගිහින් ඔයාට බලන්න පුළුවන්. ඔක්කොම බලන්න පුළුවන් වෙබ්සයිට් එකේ. මොඩියුල් එක පෙන්නනවා, කැටගරි එක පෙන්නනවා. මොකද කැටගරි එක කියන්නේ මෙතන ක්‍රෙඩිට්ද නන් ක්‍රෙඩිට් මොඩියුල්ද ක්‍රෙඩිට් නැතිවද කියලා තමයි කියන්නේ. මේක ගණන් ගන්න මේක සමහර තැන්වල මිලිටරි ස්ටඩිස් ඒවා තියෙන ඒවා ඩේස් ස්කෝලර්ස් වලට අදාළ වෙන්නේ නැති ඒවා. ඒවා අදාළනේ මිලිටරි. මේක MGP කියලා තියෙන එක මිලිටරි එකට අදාළ වෙන ඒවා. අපිට ඩේස් ස්කෝලර්ස් වලට අදාළ වෙන GP එකයි NGP එකයි කියන එක විතරයි. NGP කියන්නේ non GPA කියන එකනේ. non GPA කියන එක මේ GPA ඒව තමයි අපේ GPA එකට එෆෙක්ට් එකක් වෙන්නේ. හැබැයි non GPA ඒවා එහෙමයි කියලා අපිට මේව කරන්න බෑ. මොකද අපේ සෙමෙස්ටර් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. ඒවා රිපීට් වුණොත්. ඔව් එතකොට ඔයාලට GPA එක තිබ්බ කියලා හැබැයි non GPA වක් ඩිග්‍රී එක ඉවර වෙද්දි කළා තිබ්බේ නැතුනොත් කම්ප්ලීට් කරලා තිබුණොත් ඔයාලට ඩිග්‍රී හම්බ වෙන්නේ නැහැ නේ. සෙමෙස්ටර් එක කම්ප්ලීට් නැහැ. එතකොට මේ සෙම් එක අවුල් එක සෙමෙස්ටර් එක ඉන්කම්ප්ලීට් වෙනවා. ඔයා non GPA අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉගෙන ගන්න එක විතරක් නෙවෙයි. අපි නික සෙමෙස්ටර් 1 එකේ තියෙන ටික බලන් යන්කො නික. ඔව්. අ බ්‍රීෆ් අයිඩියා ගන්න කට්ටියට. මුලින්ම මේ ඉන්ට්‍රොඩක්ෂන් ටු ඉන්ජිනියරින් කියලා තියෙනවා. මේ ඒ කියන්නේ මුල් සෙමෙස්ටර් එකේ මේ ඕවරෝල් හැම පැත්ත ගැනම අයිඩියාවක් දෙන්න තමයි මේ මුල් සෙමෙස්ටර් එකේ බලන්නේ. අපේ පාරට මේකේ පොඩ්ඩක් ඊටත් වඩා පොඩ නැරෝ කරලා වගේ තියෙනවා කියලා මට හිතෙනවා ඉලෙක්ට්‍රොනික සයිඩ් එකට. දැන් අපේ තිබ්බේ ඊට වඩා තිබ්බ අපිට සිවිල් සයිඩ් එකක් තිබ්බ ඉගෙන ගන්න. දැන් මේ පාර බම් මේකේ මේවත් මේ දාලා තියෙනවා මේ පොඩ්ඩක් නැරෝ කරලා කියලා හිතෙනවා මට. introduction to engineering ඊට පස්සේ fundamentals of electronic engineering මේකේ basic. අර අපි electronic engineering fundamentals ඒ ලෙවල් කාලේ ඉගෙන ගත්ත ඉලෙක්ට්‍රොනික්ද? ඒවත් තියෙනවා. ඊට අමතරව තව ඒවත් තියෙන්න පුළුවන්. මට හරියට මතක නෑ දෙන්න. සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ෆන්ඩමෙන්ටල්ස් නම් ගොඩාක් ඩීප් ඉලෙක්ට්‍රොනික්ස් නෙමෙයි මේ ෆන්ඩමෙන්ටල්ස් තියෙන්නේ. ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ප්‍රෝග්‍රෑමින් C++ තමයි අපිට තිබ්බේ. අපිට කියන්නේ අනිවාර්යයෙන් මේගොල්ලන්ටත් තියෙන එක තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් C++ තමයි තියෙන්නේ. මොකද ඉලෙක්ට්‍රොනික ඉංජිනේර කෙනෙක් විදිහට මුල් ලැන්ග්වේජ් එක සාමාන්‍යයෙන් C++ තමයි ඉගෙන ගන්න. මොකද එක්ක C නැත්නම් C++ ඉලෙක්ට්‍රොනික සයිඩ් එක ගත්තොත් ඒක බේස් වෙන ගොඩක් ලෝ ලෙවල් ලැන්ග්වේජ් එකක් අපි ප්‍රෝග්‍රෑමින් කරද්දී. ඒ කියන්නේ කවුරු මොන ඉංජිනේරින් කරත් සාමාන්‍යයෙන් C++ ද මුලින්ම ඉගෙන ගන්න දී C නෑ එහෙම නෑ. සාමාන්‍යයෙන් ඒක එක කතා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන්
සාමාන්‍යයෙන් දැන් software engineer වගේ කෙනෙක් සාමාන්‍යයෙන් Java වගේ මුලින් ඉගෙන ගන්නවා. සමහරු Python ඉගෙන ගන්නවා lazy කියලා. සමහර ඉලෙක්ට්‍රොනික වගේ කරනවා නම් එතකොට අපි hardware පැත්තේ ඉන්නවා නම් ගොඩක් වෙලාවට C++ තමා සාමාන්‍යයෙන් main language එක වෙන්නේ. ඒක හින්දා fundamentals වලදී C තමා ඉගෙන ගන්න හම්බෙන්නේ. එහෙනම් ඔන්න තව පොයින්ට් එකක් හම්බ වුණා. කවුරු හරි මේ ඩිග්‍රී එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එන්න ඉගෙන ගන්න ගෙදර ඉඳන් C++ හරි C හරි ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික සයිඩ් එක ඉගෙන ගත්තා නම් හරි නේද? එන්න කලින්. මේ ඒ කියන්නේ ඒ සයිඩ් එකට ආස කෙනෙක් ඉන්න අනිවාර්යෙන් මේ C ඉගෙන ගන්න හොඳයි. හොඳයි. Fundamentals of programming, fundamentals of electrical engineering, ඊට පස්සේ electrical measurement and instrumentation. එතකොට මේකෙත් basic measurement ගැනයි equipments ගැනයි main instrumentation කියන්නේ ඒවා වැඩ කරන විදි ඒවල තියෙන දේවල් ඉගෙන ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ maths හැම sem එකම සාමාන්‍ය maths module එකක් තියෙනවා common. Algebra and calculus. මේකෙත් සාමාන්‍ය ක්‍රෙඩිට් 3ක මොඩියුල් එකක්. මේක සාමාන්‍ය ක්‍රෙඩිට් 3ක මොඩියුල් එකක් කියන්නේ ඒකේ බර ටිකක් වැඩි මේ දෙක එකකට වඩා ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ලෙක්චර් හවර්ස් ගාන මං හිතන්නේ පැය 3ක් වෙනවද නැද්ද? සාමාන්‍යයෙන් 3 ක්‍රෙඩිට් එක සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් 3ක ලෙක්චර් හවර්ස් ගන්න කියන්නේ පේපර් එක. සාමාන්‍යයෙන් පේපර් එක ලියන කොට පේපර් එක පැය 3ක පේපර් එකක් එනවා. ක්‍රෙඩිට් දෙකකට පැය 2යි සාමාන්‍යයෙන්. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. පැය 3ක් වෙන්නත් පුළුවන්. කොහොමත් ලෙක්චර් හවර්ස් ගාන ගත්තට පස්සේ 3 ක්‍රෙඩිට් එක වැඩි. ඒක කොහොමද කියලා මට හරියටම තමයි වැඩි. කන්ටෙන්ට් එකත් වැඩි 3 ක්‍රෙඩිට් එක. 3 ක්‍රෙඩිට් එක. ඒ කියනවා 3 ක්‍රෙඩිට් කෝස් එකක් කරනවා නම් ඒකට බර දාලා කරන්න ඕනේ. නැත්නම් ඔයාගේ ග්‍රේඩ් එක අඩු වුණොත් ඔයාගේ GPA එකට ඕවරෝල් GPA එකට බලපානවා නේ. ඔව්. එතකොට දැන් ඔය ඕගොල්ලෝ දැන් ඔයගොල්ලන්ට පේනව නේද මේ සෙමෙස්ටර් 1 එකේ තියෙන මොඩියුල් ඒවම තමයි මේ ලෝකෙ කොහේ ගියත් ඕක තියෙන්නේ. මම දන්න විදියට. එහෙම නේද? ඒ කියන්නේ මං කියන්නේ ඔය ෆන්ඩමෙන්ටල්ස් එක මොන ඉන්ජිනියරින් කරත් ඒ මොන ඉන්ජිනියරින් කියන්නේ ඒ කියන්නේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරත් ඔය ෆන්ඩමෙන්ටල්ස් උගන්වනව නේද? සෙමෙස්ටර් 1 එකේ. ඔව් ෆන්ඩමෙන්ටල්ස් ඔව් ඒ කියන්නේ ගොඩක් ඩිග්‍රී එකක් ගත්තට පස්සේ ඒක මෙහෙම ඒක යුනිවර්සිටි වෙනස් වෙනවා. හරි. එතකොට මේ සාමාන්‍ය අප්ඩේටඩ් යුනිවර්සිටිස් වල සමහරු ඒගොල්ලන්ගේ දෙක අපිට හිතුමතේ සාමාන්‍ය මේ වෙනස් කරන්න බෑ. ISL වල ඒවා බලලා වෙනස් නැති වෙනස් කරන්න සාමාන්‍ය මේ ගොඩක් වෙලාවට ඉගෙන ගන්න තියෙන දේවල් සාමාන්‍ය පොඩ්ඩක් සේම්. යුනිවර්සිටි එක මාරුණා කියලා එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉගෙන ගන්න තියෙන දේවල් මේ එකම වගේව තමයි මේ ඉගෙන ගන්න හම්බ වෙන්නේ. හැබැයි මේ මුල් සෙමෙස්ටර් එකේ එතන ප්‍රශ්න නැතිනම් මුළු ඕවරෝල් ගත්තම එකයි. සාමාන්‍ය සෙමෙස්ටර් වල තියෙන මේවා වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. දැන් බලහන් කැල්කියුලස් කියන එක ඒක බම්බේ හැම ඉංජිනේර කරක් කැල්කියුලස් තියෙනව නේද? ඔව් එහෙම තියෙනවා. කැල්කියුලස් මේ වෙනම තව ඇඩ්වාන්ස් කැල්කියුලස් කියලා අපිට එකක් තිබ්බයි. එහෙම තියෙනවා. ඒක තියෙන ඒක කැල්කියුලස් නම් අනිවාර්යෙන් ඕන එක්කනේ. ඔව් ඒ කියන්නේ මැත්ස් කරලා ගියා නම් ඉංජිනේරින් එක තියෙනවා. ඔයා ෆිසිකල් ගියත් එක එක ඒවා ගියත් කැල්කියුලස් නම් අනිවාර්යෙන්ම තියෙනවා. කැල්කියුලස් තියෙනවා. ඇල්ජෙබ්‍රා පාර්ට් ඒවා අනිවාර්යෙන්ම තියෙනවා. හරි. එහෙනම් අපි යන සෙමෙස්ටර් 2 එකට. එතකොට මේ ක්‍රෙඩිට් ඔක්කොම 17ක් සෙට් වෙනවා නේ. ෆස්ට් සෙමෙස්ටර් එක. ඔව්. ෆස්ට් සෙමෙස්ටර් ක්‍රෙඩිට් 17ක්. හරි. ඊට පස්සේ සෙමෙස්ටර් 2 එකේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් තියෙනවා. ක්‍රෙඩිට් 3. ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ටෙලිකමියුනිකේෂන් ඉන්ජිනියරින් තියෙනවා. සිගනල් ඇන්ඩ් සිස්ටම්ස් තියෙනවා. දැන් මේක ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ගත්තොත් මේකේ සාමාන්‍යයෙන් ඩිජිටල් සයිඩ් එක ගැන තමයි කතා වෙන්නේ. මට හරියටම ඉන්ක්ලූඩ් වෙන්නේ මොනවද කියලා කියන්න අමාරුයි. මොකද මේ ඇත්තම කතාව කියනවා නම් මේ අපි ඉගෙන ගත්ත මොඩියුල්ස් වලට මේ
කරිකුලම වෙනස් වෙලා තියෙන්නේ දැන්. අලුත් විදියට අප්ඩේට් කරලා ඇත්තම හොඳයි. අපිට අප්ඩේට් කරලා තියෙන්නේ මේ ඒ කියන්නේ ඊට පස්සේ ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඔව් ඒ කියන්නේ දැන් ඔයා අලුතෙන් එන බැච් එකේ එක්කෙනෙක් නම් ඔයාට මේ සෙමෙස්ටර් 2 ගේ ඉගෙන ගන්න තියෙන ඒවා දැන් මේගොල්ලන්ගේ ඒවා නෙවෙයි වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට අලුත් කෝස් දාලා ඒවා අලුත් කරලා තියෙන්නේ. එතකොට පරණේ වයින් කළා පරණ තිබ්බේවා ආයි දාලා හොම ඒගොල්ලෝ ඒ කියන්නේ කාලයට ගැලපෙන විදිහට තමයි කෝස් මොඩියුල් ටික දාන්නේ. එහෙම නේද? මං හරි නේද? ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ටෙලිකමියුනිකේෂන් ඉන්ජිනියර් මේකේ ටෙලිකමියුනිකේෂන් ඉන්ජිනියර් වලට අදාළ ෆන්ඩමෙන්ටල්ස් ඉගෙන ගන්න හම්බෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වයර්ලස් කමියුනිකේෂන් වගේ ඒවල ප්‍රොටෝකෝල්ස් ඊට පස්සේ කොහොමද ටෙලිකමියුනිකේෂන් සයිඩ් එකේ වෙන ෆන්ඩමෙන්ටල්ස් ටික කියලා මේක හිතන ඉගෙන ගන්න හම්බෙනවා. සිග්නල් ඇන්ඩ් සිස්ටම්ස් මේකේ තනිකර සිග්නල්ස් පැත්ත යන්නේ. ඒතකොට මැත්ස් පාර්ට් එකක් මේකේ ටිකක් යනවා. මේ ඔය ෆුරියර් ට්‍රාන්ස්ෆෝර්ම් වගේ මැත්ස් ඒවා මේ මොඩියුල් එක ඉගෙන ගන්න හම්බෙනවා. ඩේටා ස්ට්‍රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිතම්ස් මේක ප්‍රෝග්‍රෑමින් එකත් එක්ක යන මොඩියුල් එකක්. අපිට මේක Python base තමා ගියේ. C++ වලින් තියෙනත් පුළුවන් බැරි කමන්නේ. ඊට පස්සේ theory of electricity electrical වලට සයිඩ් මොඩියුල් එක. ඊට පස්සේ මේ advanced calculus අර calculus එකේම advanced calculus කියලා මේ advanced එකක් තියෙන්නේ. මේක තව ඩීප් ගිහිල්ලා කතා කරනවා මේ මොඩියුල් එකේ මැත්ස් එක. මේක මැත්ස් මොඩියුල් එක. මම හැම එකම මැත්ස් මොඩියුල් එක ගොඩක් ලාට තියෙනවා. ඊට අමතරව මේකනේ non GPA විදිහට අපිට තෝරගන්න පුළුවන් මොඩියුල්ස් ටිකක් තියෙනවා. ෆොටෝග්‍රැෆි, වෙස්ටර්න් ඩාන්සින් කියලා අර නිකන් ඒක අර හොබි විදිහට කරන්න හිතන් ඉන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕනි. ඒකට කියන්නේ හැබැයි non GPA වලට කරන්න GPA එකට කැල්කියුලේට් වෙන්නේ නැති වුණත් non GPA අනිවාර්යෙන් කරන්න ඕන ඩිග්‍රී එක ගන්න නම් ඔයා. හරි. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගන්නකෝ. ඔයාට A3 තිබ්බත් වැඩක් නැහැ. ඔයා ඉන්ජිනේර් ඔයා හිතන්න ඔයාට A3 තියෙන මැත්ස් වල දිස්ත්‍රික්කේ ෆස්ට් කියලා. හැබැයි ඔයා පොදු පරීක්ෂණයේ ෆේල් නම් ඔයාට කැම්පස් යන්න බෑ. ඒ වගේ සීන් එකක් තියෙන්නේ මෙතන. හරිද? ඔයාට GPA එක ඔයා 4 ගත්තත් ඔයාට ඩිග්‍රී ගන්න බෑ non GPA පාස් වෙන්නේ නැතුව. ඊට පස්සේ ඉංග්ලිෂ් for academic කලින් එකේ ඉංග්ලිෂ් තිබ්බ මට මතක විදියට ඉංග්ලිෂ් තිබ්බ non GPA නේ. ඉංග්ලිෂ් තියෙනවා. ඉංග්ලිෂ් non GPA ඒකට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අපි සෙකන්ඩ් D එකට යන්. ඒකේ තියෙනවා ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් අර ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස්. තාම පොඩි දෙයක් අහන්න ඕනේ. ඉලෙක්ට්‍රොනික් එකයි මේ ඉලෙක්ට්‍රිකල් එක අතර වෙනස මොකද්ද? ඉලෙක්ට්‍රිකල් ඒක ප්‍රධාන වෙනස. දැන් මේක ෆස්ට් සෙම් එකේ තිබ්බා fundamentals of electronic and fundamentals of electrical කියලා. මොකක්ද ඒ දෙකේ වෙනස නිකන් අයිති? ඔව් බං ඒ කියන්නේ මෙහෙම ප්‍රධාන වෙනස කියන්නේ ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක කියන්නේ මේ අත කතාව කිව්වොත් ඒකේ වැඩ කරන්නේ සමහර අඩු වෝල්ටේජස් එක. මම එහෙම කියන්නකො වෝල්ට් 5ට වඩා අඩු ඒවත් එක වගේ වැඩ කරනවා. සාමාන්‍ය ඉලෙක්ට්‍රිකල් ගත්තට පස්සේ පොඩ්ඩක් ඉලෙක්ට්‍රිකල් සයිඩ් එකේ අපි වැඩ කරන්නේ සාමාන්‍ය ටිකක් ලොකු වෝල්ටේජස් එක්ක. ටික පවර් සයිඩ් එකට වගේ තමයි ඒක යන්නේ. අරක ඉලෙක්ට්‍රොනික්ස් ගත්තොත් සර්කිට්ස් සයිඩ් එක සාමාන්‍ය අඩු වෝල්ටේජස් එක වැඩ කරන සයිඩ් එක තමයි ඉලෙක්ට්‍රොනික් සයිඩ් වල යන්නේ. එතකොට බන්දේ ඉලෙක්ට්‍රිකල් පවර් ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේර කියන්නේ වෙන කෙනෙක්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කියන්නේ වෙන කෙනෙක් නේ සම්පූර්ණයෙන්ම. සම්පූර්ණයෙන්ම දෙකක් නේ. හරි. අපි යන් සෙකන්ඩ් ඉයර් කෝස් වලට. සෙකන්ඩ් එකේ මුලින්ම තියෙනවා බම් මේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් කියලා අර ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ගැන කතා කරන්නේ. ඇත්ත කතා කරම ඇනලොග් ඩිජිටල් එක වෙනස. ඉතින් ඇනලොග් කියන්නේ බිඳුව එක ඩිජිටල් කියන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කලින් එක අතර ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ ඕක වැඩ කරන්නේ අපි බිඳුවයි එකයිත් එක්ක. හැමතිස්සෙම ඩිජිටල් ඇනලොග් කියන්නේ ඕකේ අපි නිකන් සයින් වේව් එක වැඩ කරනවා වගේ කියලා හිතන්න පුළුවන්. අර අපි ඇනලොග් ඩිජිටල් නිකන් සාමාන්‍ය වෙන් කරගන්න එහෙමනේ. ඔව්. නිකන් ඩිජිටල් වොච් එකයි කටුව තියෙන වොච් එකයි කියලා නිකන් මම බේසික් අයිඩියා එකක් දුන්නේ මොකද්ද? එතකොට කමියුනිකේෂන් නෙට්වර්ක්ස් කියලා මොඩියුල් එකක් තියෙනවා. මේ පොඩ මොඩියුල් බලද්දි බලන්න GP එක ෆ්‍රී ක්‍රෙඩිට් තියෙනවා. පොඩි ලොකු ඇටෙන්ෂන් එකක් දෙන්න. කමියුනිකේෂන් නෙට්වර්ක්ස් කියන්නේ මේකත් හොඳ මොඩියුල් එකක්. මේක නෙට්වර්ක් සයිඩ් එකටම යන මොඩියුල් එකක්. මේකේ නෙට්වර්කින් සයිඩ් එකේ බේසික්ස් ඔක්කොම වගේ තියෙනවා.
සාමාන්‍යයෙන් මේකේ මොඩියුල් එක ගත්තට පස්සේ ඔය IP ඇඩ්‍රස් ගැන නෙට්වර්ක් කරන්නේ කොහොමද, එතකොට ඒ වගේ ගැන ටිකක් ඉගෙන ගන්න පුළුවන්. හරියට ඒ කියන්නේ මේ ඩිග්‍රී එක කරන් යද්දි තේරෙනවා මේකේ මුළු ගොඩක් ඒවා ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක, ටෙලිකමියුනිකේෂන්, ඒක ටෙලිකමියුනිකේෂන් සයිඩ් එක, කමියුනිකේෂන් සයිඩ් එක තියෙනවා. ඒක නෙට්වර්ක් සයිඩ් එක තියෙනවා. එතකොට අර තමන්ට සෙට් වෙන පැත්ත මොකක්ද කියලා සාමාන්‍ය අවුරුදු ලෙවල් 3 වගේ යද්දි අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට ඒ පැත්ත ස්පෙෂලායිස් කරගෙන ලෙවල් 4 එකේදී තෝරගන්න මොඩියුල්ස් තියෙනවා. ඒවත් තෝරගෙන මේ කරන්න පුළුවන්. එතකොට ඒක කියන්නේ එක විදිහේ මොඩියුල්ස් තියෙනවා. ඊට මේක ඇවිල්ලා රැන්ඩම් සිග්නල් ඇන්ඩ් ප්‍රොසෙස්. මේකත් අර මම අර කලින් කියලා කියපු සිග්නල් ඇන්ඩ් සිස්ටම් වලම ටිකක් ඇඩ්වාන්ස් වෙච්ච මොඩියුල් එක. ඒකෙත් මැත්ස් පාර්ට් ටිකක් තියෙනවා. සිග්නල් ප්‍රොසෙසින් ගැන යන ඊපස්සේ properties of materials. මේක අපේ තියෙන මැටීරියල් ගැන ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේකේ පොඩි කෙමිස්ට්‍රි පාර්ට්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉන්ඩිවිජුවල් ඩිසයින් ප්‍රොජෙක්ට්. මේක ගොඩක්ම වැදගත් මොඩියුල් එකක්. මේක මොඩියුල් එකක්. මේක ඇත්තටම ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙන්නේ. මේක තමයි සාමාන්‍ය කියන්නේ මේ තියෙන කරිකුලම් එකේ තියෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේක Taman තනියෙන් කරන්න ඕනි එකක්. මේක සෙමෙස්ටර් 4 එකටත් යනවා මේක පෙන්වන්න. එතකොට මේක කොටස් විදිහට තියෙන අපි මේකේ ප්‍රොපෝසල් දෙන්න ඕනි. ඒක ප්‍රොපෝසල් බලලා ඒකට ඇග්‍රී වෙනවද කියලා බලලා අපි ඒව ප්‍රසන්ට් කරලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒව රිවිව් කරලා අපේ ප්‍රොජෙක්ට් එක අප්‍රූව් කරොත් අපිට ඒක කරන් යන්න පුළුවන්. නැත්නම් අපිට ඒක වෙනස් කරන්න වෙනවා. ඒව බලලා ඒක ඊට පස්සේ අපිට සුපර්වයිසර්ලා සයින් කරලා අපිට මේක එක දිගට කරන් යන්න පුළුවන්. ටික ලොකු ප්‍රොජෙක්ට් එකක් මේක. මම මේක ගැන ඉස්සරහදී සෙම් එකේ ටික කියද්දි කියන්න. control systems කියලා තියෙනවා. probability and applied statistics. මේක මම අර කිව්වා වගේ හැම සෙම් එකක maths module එකක් කියන කොහොමද. ඊට පස්සේ ආයෙ අර වගේ නම් GPA දෙකක් තියෙනවා. creative arts, creative writing කැමති මේ තෝරගෙන ගන්න. එතකොට මේ නන් GPA ඩිග්‍රී ඉවරනකොට ක්‍රෙඩිට් කීයක් කරන්න ඕනද? ඒක අන්තිමට තියෙනවා. ඒක අන්තිමට බලමු අපි ටෝටල් අප් ටු මෙහෙම වගේ අතරින් පෙන්නනවා. හරි. ඔය ටික තමයි මේ 4 එකට ගියොත් embedded system. මේකේ මුලින්ම තියෙනවා බං මේ embedded system කියලා එකක්. මේක ඉලෙක්ට්‍රොනික් මේක ඇවිල්ලා මේක ඇත්තටම හොඳ මොඩියුල් එකක්. මොකද මේ මොඩියුල් එක හොඳ කරා කියන සාමාන්‍ය සයිඩ් එකෙන් තමන් යන්න හිතන් ඉන්නවනම් මේ අර ඉන්ඩස්ට්‍රි සයිඩ් එකට පොඩ්ඩක් බේස් වෙන මොඩියුල් එකක් මේක ටිකක්. මේ අපි සාමාන්‍ය යූස් කරන මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ගැන අයිඩියා එකක් ගන්න හොඳට පුළුවන්. ප්‍රෝග්‍රෑමින් සයිඩ් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඇත්තටම කියනවා ඉලෙක්ට්‍රොනික් බේස් කරලා අපි සාමාන්‍යව කියන්නේ Arduino boards යූස් කරලා හදන ප්‍රොජෙක්ට්ස් වගේ. අර ඒවල තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල්ස් කොහොමද වැඩ කරන්නේ? ඒවල සිස්ටම් එක ඇතුලේ වැඩ කරන්නේ කොහොමද? මේක අන්තිමට ප්‍රොජෙක්ට් එකක් කරන්නත් තියෙනවා මේකේ. හොඳ මොඩියුල් එකක් මේක. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික් සර්කිට්ස් මෙහෙම එකක් අපිට තිබ්බේ නැහැ මම මතක විදිහට. ගලුතෙන් ආපු මොඩියුල් එකක්. මම හිතනවා මේකේ සර්කිට් ඩිසයින්ස්, PCB ඩිසයින්ස් වගේ ඒවා තියෙයි කියලා. ඩිජිටල් කමියුනිකේෂන් කියලා එකක් තියෙනවා. මේ අලුත් මොඩියුල්ස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඩිජිටල් සිග්නල් ප්‍රොසෙසින්. මේකේ සැලකිය යුතු තරමින් මැත්ස් පාර්ට් එකක් තියෙනවා. සිග්නල් ප්‍රොසෙසින් ගත්තා මම කියන්න ඕන පොඩ්ඩක්. ගොඩක් වෙලාවට මේ සිග්නල් ප්‍රොසෙසින් මොඩියුල්ස් ගොඩක් මේ අපේ ඩිග්‍රී එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන සිග්නල්ස් එක්ක යන. මොකද අපි කෝස් එකේ ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලිකමියුනිකේෂන් උඩට සිග්නල්ස් ගැන ගොඩක් ඉගෙන ගන්න හම්බ වෙනවා මේකේදී. එතකොට මැත්ස් පාර්ට් එක විදිහට ගත්තොත් මේ ෆුරියර් ට්‍රාන්ස්ෆෝම් කියන එක ගොඩක් වෙලාවෙදී යෙදෙනවා. ඊට පස්සේ මේ මම අර කිව්වා වගේ IDP කියන මේ මොඩියුල් එක ඉන්ඩිවිජුවල් ඩිසයින් ප්‍රොජෙක්ට් කියන එක මේ සෙම් එකටත් එනවා. එතකොට ඒක සෙමෙස්ටර් දෙකකට මේ සෙම් එකේ තමයි අපිට අන්තිමට මේක ඩෙමොන්ස්ට්‍රේට් කරන්න තියෙන්නේ. ඒක ක්‍රෙඩිට් මෙතන 3ක් තිබ්බ, අතන එකක් තිබ්බ. ක්‍රෙඩිට් 4ක ඉන්ඩිවිජුවල් ඩිසයින් ප්‍රොජෙක්ට් එකක් නේ. සෙමෙස්ටර් දෙකකින් ඉවර කරලා දාන්න ඕනේ වැඩි.
ඔව්. සෙකන්ඩේ අන්තිම වෙද්දී සෙකන්ඩේ මුල පටන් අරගෙන සෙකන්ඩේ අන්තිම වෙද්දී ඔක ඔයා ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්න ඕනේ. ඔව්. ඊට පස්සේ හැම එකකම කිව්වා වගේ මැත්ස් එකක් තියෙනවා. මේකේ තියෙන complex variables and numerical analysis. ඊට පස්සේ තව තියෙනවා corporate management and entrepreneurship කියලා. ඒ මොකද්ද? ඒක මැනේජ්මන්ට් සයිඩ් එකක එකක් අපිට තිබ්බ principles of management කියලා මේක අලුතෙන් ආපු මොඩියුල් එකක්. මේකේ මැනේජ්මන්ට්ස් අර වගේම මම හිතන මැනේජ්මන්ට් සයිඩ් එක තමයි ඉගෙන ගන්න වෙන්නේ. මැනේජ්මන්ට් සයිඩ් එකේ බේසික්ස් එක කොහොමද මේ වැඩ ගන්න කියලා නිකන් කටපාඩම් කරන කියලා එක කියන්නත් බැහැ. ඉතින් අර බේසික්ස් ඉගෙන ගන්න මැනේජ්මන්ට් මොඩියුල් එක. අතන මේ වගේ ඉගෙන ගන්න එක මේ වට වටිනවා. ඉංජිනේරින්ගුත් එක්ක මැනේජ්මන්ට් අපි කොහොමද මොකක් හරි දෙයක් මැනේජ් කරන්න කියන එක ඉගෙන ගන්න පුළුවන් නම් මේ වගේ මොඩියුල්ස් වලින් මේව ඇත්තටම ඉන්ක්ලූඩ් කරන එක හොඳයි. ඒ කියන්නේ අපි දැන් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම හැම ලෝකේ රියල් වර්ල්ඩ් එකේ අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම හැම මිනිහෙක්ගේම ඒ දායකත්වය ඕනේ. ඒ කියන්නේ ඔයා ප්‍රොජෙක්ට් ඔයා හිතන්න ඔයා ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒ ප්‍රොඩක්ට් එකට ඉලෙක්ට්‍රොනික ඉංජිනියර් ඊට පස්සේ මේ මැනේජ්මන්ට් සයිඩ් එක ඊට පස්සේ ඒක මාකට් කරන කට්ටිය ඒ හැමදේම ඕනේ නේද? ඔව්. ඒ කියන්නේ කොච්චර අපි අපි කොච්චර රෙද්දල් ඉගෙන ගත්තත් වැඩක් නැහැ. මේ මොන තියරි ඉගෙන ගත්ත මොන ස්කිල් එක තිබ්බත් හරියට දෙයක් මැනේජ් කරන්න බැයි නම් කට්ටි එකතු කරන් වැඩක් කරන්න බැයි නම් ඒක තේරුමක් නැහැ ඉගෙන ගත්ත ඒක. මේ වගේ ඒවාත් හදා ගන්න ඕනේ අනිවාර්යයෙන්. තමයි කියන්නේ මේ ලෝකේ රියල් වර්ල්ඩ් එකේ දේවල් ප්‍රොජෙක්ට් ඒ කියන්නේ ඔය ප්‍රොඩක්ට් එක නිර්මාණය කරනවා නම් ඒ ගොඩාක් වෙලාවට ටීම් වර්ක් එකක් එක්ක තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් කියන්නේ අපි කම්පැනි එක වැඩ කරනවා තනියෙන් අපි ප්‍රොජෙක්ට් එකක් කරනවා අඩුයිනේ. එතකොට කට්ටියත් එක්කනේ ඉතින් මේ වැඩ කරන. එතකොට අර ටීම් වර්ක් කියන එක කණ්ඩායමක් කට්ටියත් එක්ක වැඩ කරන්න පුළුවන් කියන එක අනිවාර්යයෙන් තියෙනවා. අර ස්කිල් එක ඕනි ඒ වුණාට අරකට ඒ හා සමානව ඕනේ නැත්තම් හරියන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක ඇත්ත. අපි එතකොට සෙකන්ඩ් එක ඉවරයිනේ. නැත්නම් අපි තර්ඩ් එක බලමු. තර්ඩ් එකේ තියෙනවා වයර්ලස් කමියුනිකේෂන් කියලා එකක්. මේකේ අපිට basically අපි දැන් යූස් කරන 1G 2G 3G 4G 5G වෙනකන් ඔය වගේ ඒවා වැඩ කරන්නේ කොහොමද? ඔයාලා ආකිටෙක්චර්ස් වෙන යූස් කරන access methods එක ඉගෙන ගන්න හම්බ වෙනවා මොනවද යූස් වෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා electromagnetic and wave propagation කියලා. එතකොට මේකෙත් waves ගැන ඉගෙන ගන්න ඕන කොහොමද ඒවා propagate කරන්නේ antennas ගැන ඒව ගැන මේක ඉගෙන ගන්න හම්බෙයි. digital system design මේක ඇත්තටම හොඳ මොඩියුල් එකක් මේකත්. මේකෙත් ඔයගොල්ලන්ට අර low level side එකේ ඒ කියන්නේ chip design side එකට යනවා නම් මේ මොඩියුල් එක හොඳට රිෆර් කරන්න. මේකේ අර digital system සමන chip design කරන්න අර ඒ side එකට අදාළ basics. එතකොට සමන digital system එක අදාළ basics තමයි කියලා දෙන්නේ. ඉතින් ඒක design කරන්න ඔය FPGA එහෙම වගේ ඒවා මේකේ ඉගෙන ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ machine learning ලෝක ප්‍රසිද්ධ මොඩියුල් එක. machine learning දැන් කට්ටිය හැමෝම කරන්නේ. ඒකට machine learning අතර පස්සේ මේක කොහොමද මේක maths part එකක්. මේක අතර අපිට තිබ්බේ නැහැ තාම. මේක අලුත් මොඩියුල් එකක් දෙනවා. semester 5 එකට මේගොල්ලන්ට ඇඩ් වෙලා තියෙනවා. එතකොට මම හිතනවා මේකේ සාමාන්‍යයෙන් අපිට maths part එකක් එක්ක ඔය activation functions ඒවා මේකේ තියෙනවා. ඒක දන්නේ නැහැ මම කොහොමද කියලා. කොහොම හරි programming part එකකුත් තියෙයි කියලා. Python සාමාන්‍ය අපි machine learning වගේ ඒවාට ගොඩක් වෙලාට use කරන Python නේ. ඒවා libraries frameworks ගැන ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. engineering product design මේකත් අර වගේ මොඩියුල් එකක්. මේකේ ප්‍රොඩක්ට් එකක් හදන්න තියෙන්නේ. මේක group එකක්. ඊට පස්සේ research methodology මේකේ අපිට රිසර්ච් එකක් කරන්න තියෙන සම්පූර්ණයෙන්ම රිසර්ච් පේපර් එකක් ලියන්න තියෙනවා. ප්‍රසන්ටේෂන් දෙන්න තියෙනවා. මේක
ගොඩක් හොඳ මොඩියුල් එකක්. ඒතකොට මේකේදී අපිට ඉගෙන ගන්න හම්බ වෙන කොහොමද රිසර්ච් පේපර් එකක් කවුරු හරි ලියපු රිසර්ච් පේපර් එකක් කියවන්නේ, කොහොමද කවුරු හරි ලියපු රිසර්ච් පේපර් එක data අපි කොහොමද ගන්න එකපාර මුළු රිසර්ච් පේපර් එකම රිෆර් කරනද, කොහොමද රිසර්ච් පේපර්ස් කියවන්න පටන් ගන්න, කොහොමද රිසර්ච් පේපර් එකක් අපි ලියන්න කලින් මොනවද කරන්න ඕනේ, හොඳ රිසර්ච් එකක් හොයාගන්නේ කොහොමද, ඒ හැම එකක්ම මේ මොඩියුල් එකේදී අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ අර මගේ මොඩියුල් එක තියෙන ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, අරකට අමතරව තව මැනේජ්මන්ට් මොඩියුල් එකක් විදිහට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එකත් මේකේ තියෙනවා. අහලා තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා ඩිග්‍රියකුත් තියෙනවා නේද? මට මතක විදියට. තියෙනවා. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා අවුරුදු 3ක හරි 4ක හරි ඩිග්‍රියක් තියෙනවා. ප්‍රොජෙක්ට් එකක් මැනේජ් කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න එක. ඉතින් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියලා තනිකර රෝල් හැම කම්පැනි එකම තියෙනවා. රෝල් එක. ඒ කියන්නේ ඒක ලොකු සයිඩ් එකක්. ඒකෙන් පොඩි දෙයක් උගන්වනවා ඉතින් නේ. ඊට පස්සේ සෙමෙස්ටර් 6 මෙතන උත් නැහැ. මෙතන ට්‍රේනින් එක තමයි ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්. මෙන්න මේ සෙමෙස්ටර් එකේ අපිට මාස 6ක ට්‍රේනින් එකක් වෙන්න ඕනේ. අපිට නම් සෙමෙස්ටර් එකක් තිබ්බ. දැන් අලුත් එකේ එහෙම එකක් නැහැ. ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක තමයි මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඒත් එකම වර්ක් ස්පේස් ස්කිල්ස් කියලා එකක් තියෙනවා. ඒක non-GPA එක මම දන්නේ නැහැ. මොකද්ද කියලා. එතකොට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක තමයි තියෙන්නේ. ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් කියන්නේ ඉන්ටර්න්ෂිප් එක නේද? අන්න හරි. ඔය ඉන්ටර්න්ෂිප් එකට තමයි ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් කියලා කියන්නේ. ඔතෙන්දී අපි ඒගොල්ලෝ ඒ කියන්නේ අපි ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න පුළුවන් අපිට කම්පැනි එකක් බලලා අපි කැමති අපිට ඉස්සරහට යන්න ඕන ෆීල්ඩ් එක. ඔන්න ගොඩක් වැදගත්. ඒ කියන්නේ සමහරු දැන් තර්ඩ් ඉයර් කියන්නේ ගොඩක් අයක තීරණය වෙලා ඉවරයි තමන් කරන්නේ ඉලෙක්ට්‍රොනික් තමන් කරන්නේ ටෙලිකමියුනිකේෂන් සයිඩ් එකද කියන එක. එතකොට සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් කිව්වොත් ඕකෙත් ගොඩක් තියෙන. දැන් ඇත්තටම කියන්න ඕනේ තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරලා දැන් අපිට සමහරු රොබොටික්ස් සයිඩ් එක AI සයිඩ් එකට යනවා. සමහරු ටෙලිකමියුනිකේෂන් සයිඩ් එකට යනවා. ඒතකොට නෙට්වර්ක් සයිඩ් එකට වෙන්න පුළුවන්. RF එන්ජිනියරින් වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් අය ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකට ඉලෙක්ට්‍රොනික්ස් කියලා අර පියෝ ඉලෙක්ට්‍රොනික්ස්ම ලංකාවේ අඩුයි. ඒ වුණාට එම්බෙඩඩ් සිස්ටම්ස් වගේ සොෆ්ට්වෙයාර් හાર્ඩ්වෙයාර් එකතුවක් වගේ තියෙන ඒවා මේ ඉලෙක්ට්‍රොනික්ස් තියෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් නැත්තේ නැහැ ටික තියෙනවා. ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකට යනවා. එතකොට තමන් අර හිතන් ඉන්න පැත්තෙන් ඉන්ටර්න්ෂිප් එක කරන එක වැදගත්. අපිට ජොබ් එකක් ගන්න. එතකොට තමයි ඉලෙක්ට්‍රොනික් සයිඩ් එක ගන්න ඉලෙක්ට්‍රොනික් ඉන්ටර්න්ෂිප් එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් අපි යන්න හිතන පැත්තේ තමන් ආස පැත්තේ ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඕනේ. බේසිකලි ගත්තට පස්සේ robotics, IoT, telecommunication, electronics, embedded system, software, AI and machine learning side එක ඔය ටිකට මේ ඩිග්‍රී එකෙන් සාමාන්‍ය යන්න පුළුවන්. ඔය ටිකට තමයි සාමාන්‍ය කට්ටිය යන්නේ. ඉන්ටර්න්ෂිප් එක. ඒක non GPA ද බා? GPA එකක් ඒක non GPA. එතකොට ඒක මේ ඩිග්‍රී එකට ඩිග්‍රී GPA එකට බලපාන්නේ නැහැ නේ. ඩිග්‍රී GPA එකට බලපාන්නේ නැහැ. මේක කරන්න ඕනේ. ඒ කියන්නේ ඔක දැන් මාස 6ක ඔයාගේ ග්‍රේඩ් එකට බලපෑමක් වෙන්නේ නැහැ නේ non GPA එක. ඒක අනිත් ඒ කියන මේ ඉන්ටර්න්ෂිප් එකදී අපි තෝරා ගන්න පුළුවන්. ඒගොල්ලොත් සපෝට්. හැබැයි ඒගොල්ලොත් සපෝට් එක දෙනවා සමහරලාට මේ ලෙක්චර්ස්ලා එහෙමයි කියලා එයාලා බැදිලා නැහැ කොයි වෙලාවකවත් ඉන්ටර්න්ෂිප් එකක් ඔෆර් කරනවා කියලා. ඒක මං හිතන එක රෙජිස්ට්‍රේෂන් එකේදීත් කියනවා අපිට හොයාගන්නත් පුළුවන්. සපෝට් කරනවා ගොඩක් අය. එහෙම කරන්නේ නැත්තේ නේ. ඊට පස්සේ තමයි අපි 4th එකේ ඉන්නේ. අතරම මේ ලෙවල්ස් 4 ගැන කිව්වොත් මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් බේසික් ෆයිනල් ඉයර් එකනේ. ඕනේ මම ලෙවල් 4 ගැන අපි දැන් ෆයිනල් ඉයර් එකේ ඉන්නේ. මම නිකන් කියන්න හදලා මොකද්ද කේස් එක කියලා. ලෙවල් 1 එකේ තමයි සාමාන්‍ය බේසික්ස් ගැන අයිඩියා එකක් දෙන්නේ. මේ ලෙවල් 2 3 යද්දී අපිට 3 වෙද්දී අපිට හිතා ගන්න පුළුවන් ඕවර්ऑल මේ ඩිග්‍රී එකේ තියෙන මොනවද ඕවර්ऑल අපි යන සයිඩ් එක ගැන හිතා ගන්න පුළුවන්. මොකද ඒ වෙදී අනිවාර්යෙන් හිතාගෙන ඉන්නොත් අපි යන්නේ මොන පැත්තද කියලා හිතාගෙන නැත්නම් ඒක ඔක්කොම මිනිහෙක් ඉතින් හැමදේම කරන්න ඔක්කොම කරන්න බෑනේ හැම පැත්තම වල. එහෙමයි කියලා. ඒ කියන්නේ එක පැත්තක් විතරක් කරන්න නැතුව සාමාන්‍ය
හැම දෙකන බලන එක හොඳයි වුණට සාමාන්‍යයෙන් දෙයක් ගැන පොඩ්ඩක් ලෙවල් 3 වගේ වෙද්දි එක දෙයක් කියන්නේ මම එක අදහස් කරන්නේ දැන් ඉලෙක්ට්‍රොනික ටෙලිකම් උදාහරණයකට ඉලෙක්ට්‍රොනික ටෙලිකමියුනිකේෂන් එක ගත්තට පස්සේ තමන් කරන්නේ ඉලෙක්ට්‍රොනික සයිඩ් එකද ටෙලිකමියුනිකේෂන් සයිඩ් එකද කියන එක ගොඩක් අයිඩියක් තියෙනවා ඊට පස්සේ වෘත්තීය වෙද්දී අපිට ඒවත් එක්කත් බලලා මේ ඉලෙක්ටිව්ස් මොඩියුල්ස් ඉලෙක්ටිව් මොඩියුල්ස් තියෙනවා ඒවත් කැමති විදිහට තෝරගෙන කරන්න පුළුවන් සෙමස්ටර් 7 4th එකේ පළවෙනි සෙමස්ටර් එක මේ FIP එක ෆයිනල් රිසර්ච් ප්‍රොජෙක්ට් එක ඔය ප්‍රොජෙක්ට්ස් කියනවා මේ පට්ට විදිහට වැදගත් වෙනවා අපි ඊපස්සේ Internet of Things IoT මේ ටිකෙන් තුනෙන් කැමති එකක් තෝරගන්න පුළුවන් computer visions AI based robotics digital IC design ඊට පස්සේ තියෙනවා cyber security computer system and architecture microwave engineering ඊට පස්සේ තුනේ එකක් ඊට පස්සේ තියෙනවා big data analysis industrial automation optical communication systems සාමාන්‍ය මේක කියවම overall idea එකක් ගන්න පුළුවන් මොනවාටද කියන්නේ human resource management and industrial law ඊට පස්සේ මේ ඕ කියන්නේ මචං optional කියන එක මට හරියටම සිවන optional තමයි ඕ කියන්නේ optional ඒ කියන්නේ කැමති නම් කරන්න පුළුවන් කියන එක ඒක compulsory නැහැ මේ C කියන්නේ compulsory කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන වා ඩිග්‍රී ගන්න නම් compulsory C කියන ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕන compulsory මේ optional මම කියන්නේ තමන් යන්න පැත්තක් හිතනවා ඔප්ෂනල් එකට දාන්න මොකද මේ ඔප්ෂනල් කියන ඒවා කරාම අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකට මේව ඇඩ් වෙනවා අපි කරා කියන එක වාගේ අන්තිම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ වා මේ කෝස් එක ගත්තා කියලා ඇඩ් වෙනවා ඊට පස්සේ දැන් ඔයා පිටරට ඇප්ලයි කරනවා නම් ස්කෝලර්ෂිප් වලට අනම් මනම් ඒ වලට ඒගොල්ලෝ අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක බලනවා එතකොට ඒක ලොකු සුදුසුකමක් වෙනවා දවා මේ කෝස් උත් කරලා තියෙනවා කිව්ව මේගොල්ලෝ බලනවානේ තමන් ආස පැත්තක් තියෙනවා ඒක කරන්න ඊට පස්සේ සෙමෙස්ටර් 8 අන්තිම සෙම් එක ෆයිනල් රිසර්ච් අරක වගේම තමයි මේක අර සෙමෙස්ටර් දෙකකට යන්නේ මේකේ ඉතුරු ටික තියෙනවා GPA 6ක් ඒ කියන්නේ ෆයිනල් ඉයර් රිසර්ච් එක ඔක්කොම බැලුවොත් GPA 8 ගන්න මට ඒක ලොකු මීටර එකක් නෑ මෙතන 8ක්ද 6ක්ද කියන එක මේකත් එකතු වෙලාද දන්නේ නෑ කොහමද මේක ගොඩක් ක්‍රෙඩිට් ගණක් සෙට් වෙන මොඩියුල් මේ මේක ඊට පස්සේ ඩීප් ලර්නින් අර හරියට මැෂින් ලර්නින් වලම ඇතුලේ තියෙන එකක් තමයි මේ ඩීප් ලර්නින් කියලා කියන්නේ තවදුරටත් මැෂින් ලර්නින් එක නැරෝ කරලා ඇතුලේ තියෙන දේවල් එක ඉගෙන ගන්න මේක හම්බෙනවා AI පැත්තට යන්න හිතන් ඉන්න මේක හොඳ මොඩියුල් එකක් මේක තෝරගන්න පුළුවන් ඊට පස්සේ power electronics and applications මේ power electronics කියන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්තට පොඩ්ඩක් බර එකක් power පැත්ත තියෙන මේකේ ලොකු voltages එක වැඩ කරන්න පුළුවන් applications හදනවා ඊට පස්සේ මොබයිල් කමියුනිකේෂන් තියෙනවා ඊට පස්සේ තියෙනවා autonomous system embedded firmware development අර අපිට යන්න පැත්ත දැන් මේ පැත්ත දැන් කවුරු හරි electronic side එක embedded side එකක් කරනවා නම් deep learning තෝරගන්න පුළුවන් ඒත් එක්ක මේකෙන් embedded firmware තෝරගන්න පුළුවන් කවුරු හරි telecommunication යන්න හිතන්නේ ඊට පස්සේ radar එක තෝරගන්න පුළුවන් අර එහෙම මේ මොබයිල් කමියුනිකේෂන් තෝරගන්න පුළුවන්. ඒකට යම් තමයි යන පැත්තත් එක්ක මේ ෆයිනල් ඊයේ එකේ මේ ඉලෙක්ටිව් මොඩියුල්ස් තෝරගන්න පුළුවන්. ඒකයි අර ඒ වෙද්දි තමන් යන්න ඉතින් කැමති පැත්ත තමන්ට පුළුවන් පැත්ත කැමති පැත්ත ආස පැත්ත මේ කියන්නේ තමන් ආස සයිඩ් එක මොකද්ද කියන එක මේ තෝරගෙන තියාගන්න. ඊට පස්සේ මේ මොඩියුල්ස් ටික තියෙනවා ethics මේ analog IC design මේ ටික optional ඔය ටික තමයි එතකොට අන්තිම වෙද්දී up to 8 semester වෙද්දී GPA credit 120ක් තියෙනවා ඊට අමතරව non GPA 15ක් තියෙනවා මේ military ඒවා මේ day scholars වලට දාලා නැහැ
ෆයින් කියන්නේ ක්‍රෙඩිට් සමරි එක මේ ටික තමයි තියෙන්නේ. ඒ ක්‍රෙඩිට් 135ක් වෙනවනේ අන්තිම වෙද්දී. ඔව්. ඊට පස්සේ කොහොමද දැන් MSc එක කරන්න යන දැන් මේක ඉවර වුණාට පස්සේ MSc තියෙනවා PhD තියෙනවා කොහොමද ඒ වලට යන්න පුළුවන්? මෙහෙම ඕක දැන් උතනින් පස්සේ කට්ටිය පාර්ට් දෙකකට කැඩෙනවා සමහරු ඉන්ඩස්ට්‍රියල් යනවා සමහරු මේ ඇකඩමික්ස් යනවා. එතකොට ඇත්තටම ඇකඩමික්ස් කියන එහෙම කොහොමද? ඒ කියන්නේ ඇකඩමික්ස් යනවා නම් අපිට ඇප්ලයි කරන්න පුළුවන් මේ යුනිවර්සිටිස් වල. එතකොට තමන්ගේ ඒකට හොඳ GPA එකක් තියෙනවා. ක්ලාසස් එතකොට ෆස්ට් ක්ලාස් වගේ තියෙනවා ස්කෝල් ගන්න පුළුවන්. ඉතින් ඒවත් බලලා කරන්න පුළුවන්. එතකොට අර ඉන්ඩස්ට්‍රිය යනවා නම් අර ප්‍රොජෙක්ට් සයිඩ් එක තමන්ගේ ස්කිල් එක එක්ක ඊට අමතරව ඒකෙන් කියන්නේ GP එක බලන්න නැහැ කියලා. මේ කම්පැනි සාමාන්‍ය ඉන්ටර්න් වගේ යද්දී GP එක සම බලනවා. ඒනොට ස්කිල් එක පොඩ්ඩක් තියෙනවා නේද? ස්කිල් එක තියෙනවා නම් මේ එතකොට ඉන්ඩස්ට්‍රි සයිඩ් එකට නම් තමන් පොඩ්ඩක් ස්කිල් එකටයි ඇකඩමික්ස් වල දෙකටම ફોකස් කරන්න ඕනේ. ඉතින් අරකෙත් සාමාන්‍ය ඇකඩමික්ස් යන්න හිතන් ඉන්නවා. ඇකඩමික්ස් වලට අරකට වඩා ફોකස් කරන්න ඕනේ. එහෙම එතකොට අර තමන් යන පැත්ත මොකද්ද කියලා ඉතින් මේ හිතා ගන්න ඕනේ. ඉතින් මේකේ ඉන්නේ එන්න බලන් ඉන්න කට්ටියට වඩා මොකද්ද කියන්නේ? third year දැන් 2025 third year undergraduate කෙනෙක් විදියට මේක මේ ටික බැලන්ස් කරන ගමන් මේ අර ෆැකල්ටි දෙක කෙල්ල දෙන්නෙකුත් බැලන්ස් කරගන්න ඉගෙන ගන්න කියලා. අන්න ඒක තමයි සුදුසුම දේ. ෆැකල්ටි දෙක කෙල්ල දෙන්න බැලන්ස් කරන්න පුරුදු වෙන්න. එතකොට හරි. ඒවත් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්. මේ අයියත් ඒ වගේ කල්ලා තියෙන්නේ. වයන්නේ වා උපදෙසක් ගන්න. එතකොට දැන් සාමාන්‍ය සොසයිටිස් මොනවද තියෙන්නේ? අපි යන් චුට්ටක් වෙබ්සයිට් එකේ තියෙනවා. ඔව්. දැන් මේකේ මාර් සොසයිටිස් ගොඩක් තියෙනවා. මේකේ සොසයිටිස් තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සොසයිටිස්. හැබැයි ඊට අමතරව අපිට අනිත් සොසයිටිස් වලට ජොයින් වෙන්න chance එක තියෙනවා. මේ දින අපේ ඩිපාර්ට්මන්ට් එකේ සොසයිටිස් විතරයි. මෙතන තියෙන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ඇන්ඩ් රොබොටික්ස්. ඉලෙක්ට්‍රොනික් රොබොටික්ස් ඇන්ඩ් ඉනෝවේෂන් ක්ලබ්. මේක මාර පට්ට සොසයිටි එකක් කියලා කියනවා. මොකද මේකෙන් ගොඩක් දේවල් ගන්නවා. මේ මාත් මේ සොසයිටි එකේ ඉන්නවා. ඒ කියන්නේ මේ වෙබිනාර් සීරීස් එහෙම කරනවා. මේ ඒ වගේම ස්පාක් කියලා සෙෂන්ස් කරනවා ළමයිට ඉලෙක්ට්‍රොනික්ස් ගැන ඉගෙන ගන්න දෙන. ඒ වගේ මේගොල්ලෝ කිට්ස් ආඩියනෝ කිට්ස් වගේ හදලා දෙනවා. ඒවා අපිට අරගෙන ඒවා එත් එක වැඩ කරන්න පුළුවන්. ගොඩක් ගයිඩ් එකක් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බෙන ක්ලබ් එකක් මේක. ඊට පස්සේ පවර් ඇන්ඩ් එනර්ජි සොසයිටි මේක ඉලෙක්ට්‍රිකල් වල ක්ලබ් එකක්. මේකත් ඇත්තට හොඳ මේක. ඊට පස්සේ IEEE කොම්සොක් මේක කමියුනිකේෂන් නැත්තම් ටෙලිකමියුනිකේෂන් සයිඩ් එකේ තියෙන ක්ලබ් එකක්. ඒ වගේම ග්ලෝබල් IEEE කියන එක අපිට ඒක ග්ලෝබල් මෙම්බර්ෂිප් ගන්නත් පුළුවන්. මේකත් හොඳයි. ඒ වගේම EMBS එක IET ක්ලබ්ස් ගොඩක් තියෙනවා. ඊට අමතරව අපිට අනිත් ක්ලබ් වලටත් ජොයින් වෙන්න chance එක තියෙන. හරියට මම දන්නේ කොහොමද කියලා. chance එක තියෙනවා සමහර ඒවාට. ඔය මෙකැනිකල් වලත් තියෙනවා iMac කියලා එකක්. අර ඒවට අපිට යන්න පුළුවන්ද කියලා හරියට මට මතක නැහැ. කොහොමත් යන්න පුළුවන් තව ඒවා තියෙනවා. ඔන්න ඔකයි සොසයිටිස් උත් තියෙනවා. ඔයගලන්ට වැඩ කරන්න පුළුවන් යාළුවොත් එක්ක. එතකොට මොනවද දා ෆන් ආතල්ද? ෆන් දේවල් මොනවද? ආතල් දේවල්. අපිට මේ මුල් කේඩියෝ එකේ තියෙන මුල් අතර කේඩියෝගේ මේ කොන්සර්ට්ස් එහෙම සෑහෙන තියෙන අවුරුද්දට කොන්සර්ට්ස් දෙකක් තුනක් තියෙනවා. එතකොට නිව් ඉයර් ෆෙස්ටිවල්ස් එක එක ඒවා තියෙනවා. ටැමිල් අයට වෙනම ඒගොල්ලන්ගේ ෆෙස්ටිවල් සමරන ඉවෙන්ට්ස් තියෙනවා. එහෙම හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ ඩිෆෙන්ස් කොලෙජ් එකක් කියලා පරිණිකම් හිර කරලා තියෙනවා වගේ යුනිවර්සිටි එකක් නෙමෙයි උනට. රූල්ස් අපි ඒව ගැන කතා රූල්ස් ගැන ඒව නම් ගොඩක් තියෙනවා. ඒක ගැන කතා කරන එක රූල්ස්. ඒ කියන්නේ මේගොල්ලෝ ඩිසිප්ලින් කියන දේ හරියට බලනවා. වරවල කපලෙන්න කොණ්ඩ කපලෙන්න ඒව ඔක්කොම ගයිඩන්ස් එකක් සම්පූර්ණයෙන් දෙනවා. මම මෙන්න මේව කරන්න ඕනි කියන එක අදින්න ඕන විදිහක් තියෙනවා. කොණ්ඩ රැවුල් පිළිවෙලට කපලා දෙන්න ඕනි.
තියෙනවා ටිකක් ඒ සයිඩ් එකේ පාරේ යද්දි ෆෝන් කතා කර යන්න බෑ. ඒ කියන්නේ මාර ඩිස්ප්ලින් එක උදේ 8ට ඉන්න ඕන. ඔයගොල්ලෝ ෆින්ගර්ප්‍රින්ට් තියනවනේ. ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා. එන්ට්‍රන්ස් එද්දී යද්දි. ඒ කියන්නේ දැන් අපේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වල නම් ෆින්ගර්ප්‍රින්ට් කතන්දර නැහැනේ. දැන් KDU එකේ අනිවාර්යයෙන්ම උදේට හැම ළමෙන්ම ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න ඕනේ. අයියෙද්දි ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න ඕනේ. හරියට රස්සාවට යනවා වගේ තමයි. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ඒකේ ගාඩ් ඔක්කොම ඉන්නේ සිකියුරිටි එක ආමි එකේ ඉන්නේ. ආමි නේවි අපස් තුනම ඉන්නවා KDU එක ඇතුලේ. තුනම ඉන්නවා. ෆෝසස් වලින් තමයි කන්ට්‍රෝල් එක. ඒකට ආමිද නේවි අපස් කියන්නේ හරියටම දන්නේ කොහොම හරි තුනම ඉන්නවා. ඔව්. තනිකරම KDU එක රන් වෙන්නේ ෆෝසස් වලින්. මේ එතකොට අර කොණ්ඩේ රවුල් කපලා අර ඉස්කෝලේ යන කාලේ පොඩි ලයින් එකකුත් තියෙනවා. ඒකේදී ඒගොල්ලෝගේ රූල් එක ගන්නේ. මේ ඒගොල්ලෝ අර ඇග්‍රීමන්ට් ගහලානේ ගන්නේ මේ මෙහෙම අපේ රූල් මොනවා හරි ඔයගොල්ලෝ මේ කඩ කරොත් අයින් කරන්න පුළුවන් එහෙම කියලා නේ. අයින් කරනකොට ඒක හරියට මතක නැහැ. අපි ඒවට එකග වෙනවා කියලා නම් ගන්නවා. ඒක අයින් කරන්න පුළුවන් දෙයක් දන්නේ නැහැ. අයින් ඒකට හරියට මතක නැහැ. කොහොම හරි අපි ඒවට එකග වෙන්න ඕනේ. ඔව්. ඩිස්ප්ලින් කියන එක නම්බර් 1 කොහොමද? ඉතින් ආමි වල ෆෝසස් වල ඒක තියෙනවනේ. ඒකත් මේකේ තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට. ආතල් නැහැ කියලා නෙමෙයි නේ කියන්නේ. ආතල් තියෙනවා. මේ ආතල් වැඩිනුත් අර හරි ආතල් වැඩිනුත් එක්ක තියනවලු මේ අයියා කියන්නේ KDU එක ඇවිල්ලා බලන්න හොඳයි කියලා හිතනවානේ. අපි පොඩ්ඩක් පෙන්නමුද මේගොල්ලන්ට මේ ලකුණු දෙන්නේ කොහොමද කියලා. ලකුණු දෙන විදිහ 85 100 A+ එකයි ඒකේ GB එක වෙනස් වෙන්නේ නැහැ එකයි. ඊට පස්සේ 70 74 අතරේ මයිනස් ඊට අදාළ GB එක පහ මෙතන තියෙනවා. GB එක කැල්කුලේට් කරන විදිහ ඔයගොල්ලෝ YouTube වීඩියෝස් වල බලා ගන්න පුළුවන් කොහොමද GB එක කැල්කුලේට් කරන්න කියලා. මේ තොරව ෆේල් කොහෙන්ද? ෆේල් කියන්නේ අපි C නේ. මේකේ තියෙනවා මේ මාක්ස් කියන එක මේ end semester exam එකේ අපිට තියෙනවා continuous assessment කියලා CAS කියලා. ඒ කියන්නේ මේ CA component එකක් අර ඔය දෙකේම average එක තමයි මේක. එතකොට අපි ඔය දෙකම complete කරලා තියෙන්න ඕනේ. එතකොට අර ඊට අදාළ ඒවා තමයි මේ LE LA LB NE EX මේ EXAB කියන්නේ නම් මේ EX කියන්නේ excuse කරනවා සෙම් එකකට මොකක් මෙඩිකල් එකක් දීලා AB කියන්නේ absent එක මේ CAS කියන එක අඩු වුණොත් අපි පේපර් එකට හිතන්නකො පේපර් එකට ඒකක් මට පේපර් එකට ෆුල් මාක්ස් තියෙනවා මම හැබැයි CAS මේ CA මාක්ස් මට CA කම්පොනන්ට් එක නැති වුණොත් ඒත් GP එක නැහැ ඒකයි කරන්න ඕනි. ක්ලාස් ගත්තට පස්සේ මේ ඔය ඕවරෝල් GP එක ෆයිනල් GP එක 3.74 අතර තියෙන ෆස්ට් ක්ලාස් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ 3.3 3.69 අතර තියෙන සෙකන්ඩ් අපර් ක්ලාස් එක නැත්නම් සෙකන්ඩ් අපර් එකක් කියලා අපි නිකන් කටින් කියන්නේ අපර් ඩිවිෂන් එක 3.29 අතර සෙකන්ඩ් ක්ලාස් මේ සෙකන්ඩ් ලෝවර් එකක් කියලා අපි කියන්නේ ලෝවර් ඩිවිෂන් එකට. නිකන් ජෙනරල් පාස් එකක් අපිට ගන්න පුළුවන් 2 ඉඳන් 2.99 වෙනකන් තිබ්බොත්. ඊට අමතරව අපිට හැම year එකේම VC list dean list කියන දෙක තෝරනවා. සාමාන්‍යයෙන් YGP year GP එක 3.60 ඉඳන් 3.79 වගේ තියෙනවා නම් මේ ඕඩ් එකට ඒගොල්ලෝ එලිජිබල් වෙනවා. ඊට මේ dean list එකට VC list එක කියන්නේ වෙන මේ YGP එක මීට වඩා හෝ වැඩියෙන් තියෙන අය. එතකොට මේකේ ලිමිට් එකක් තියෙනවා. මම හිතන්නේ මෙන්න මෙච්චර ගාණට දෙනවා කියලා. එතකොට ගොඩාක් ඉදියොත් අර ලොකුම ගාණට අයට දෙන්නේ එහෙම එකක් තියෙනවා මම හිතන්නේ. ඒක මට හරියටම ෂුවර් නෑ. ඔය ටික ඒවා ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ වදිනවද? ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ? ඒක නම් දන්නේ නෑ මම ඇත්තටම. ඩීන් ලිස්ට් VC ලිස්ට් කිය එක වදිනවද කියලා මම ඒක හරියටම දන්නේ නෑ. වදිනවා ඇතිනේ. වදිනවා ඇති කියලා හිතමු. මේවත් තෝරලා ගන්න ඕනේ. හරිද? ෆස්ට් ක්ලාස් සම්තල ඩීන් ලිස්ට් VC ලිස්ට් ඒවත්
තියෙනවා මේකේ. මනික බේසිකලි සමරි එකක් දෙන්නම් ඉවර කරන්න කලින් 4 year degree එකක් ක්‍රෙඩිට්ස් මෙච්චරක් තියෙනවා 8 semesters 8ක් තියෙනවා technical and soft skills එක මේ course එක යනවා semester එකේදී නිකන් foundation තියෙන්නේ 3 4 core එකට යනවා අපි advanced topics ගැන semester 5 6 වලදී ගන්නවා එතකොට අපිට අන්තිම sem එකේ අපි specialization එකට අදාළව ඉගෙනගෙන degree complete කරන්න පුළුවන් ඒවට include වෙන්නේ මොනවද කියලා මම මෙතන mention කරලා තියෙනවා skills අපිට ඇත්තටම degree circuit designs ගැන signal processing ගැන embedded system ගැන programming ගැන IoT and AI integration teamwork and research මෙන්න මේ skills අපිට overall හම්බ වෙනවා කියලා කියන්න පුළුවන් යන්න පුළුවන් future opportunities තමයි තියෙන්නේ මේ roughly තියෙනවා තමන්ට idea එකක් ගන්න පුළුවන් මේකේ career paths apply කරන්න පුළුවන් මෙන්න මේ website එක දරු fees මේ fees තමයි අන්තිමට මේක ඇවිල්ලා මේ දැනට last දැන්ට අන්තිමට ගත්ත intake එකේ fees මේක වෙනස් හැම අවුරුද්දෙම සාමාන්‍ය වෙනස් වෙන්න පුළුවන් කමක් තියෙනවා මේ ලක්ෂ 30ක් වෙනවා මේක මෙතන අර මේ aircraft and maintenance එක නැහැ ඒක මීට වඩා ලක්ෂ 35ක් මට මතක විදිහට මීට වඩා වැඩි මේක අර basically තියෙන engineer faculty තියෙන මේ degrees ටික ලක්ෂ ඒ කියන්නේ ලක්ෂ 20 ගානට තිබ්බ ඩිග්‍රී එක දැන් ලක්ෂ 30කට ගිහිල්ලානේ. ඔව් මේක 20 ගානයි තිබ්බේ 30ක් වෙලා 2025 දැන් අපි මේ කරන්නේ කාලෙ වෙද්දි ලක්ෂ 30ක් වෙනවා. මේක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා ඊට කලින් අවුරුද්දේ 25ක් හරි 6ක් හරි තිබුණා මතක නැහැ. ඔව් එන්න වැඩි වෙනවනේ අඩු වෙන්නේ නැහැ නේ. කෝස් ෆී එක පොඩ වැඩි වෙනවා. කියන්න බෑ අපිට ඒක. ආණ්ඩුව වෙනස් වෙනවා හිතන්න. ඔන්නෝකේ තත්ත්වය. එතකොට එකපාර ගෙවන්න ඕනේ නැහැ. කොහොමද ගෙවන්න පුළුවන් විදිය? අපිට මේක වෙනස් වෙලා තියෙන මෙතන මෙන්ෂන් කරලා තියෙනවා මේක හරියටම එක්සැක්ට්ලි කියන්න දන්නේ නැහැ. මෙතන මේගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන විදිහට semester 1 2 date of registration එකට ගෙවන්න ඕනි. ඊට පස්සේ ලක්ෂ 375 ගානේ අනිත් semester ටික semester එක පටන් ගන්න කලින් මං හිතන්නේ ගෙවන්න ඕනි. before the commencement of each academic semester. කොහොම කඩ ගෙවන්නත් පුළුවන් එකපාර දෙන්නත් පුළුවන්. එකපාරම ඔක්කොම දෙන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තියෙන එක මම දන්නේ නැහැ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මේක තමයි ප්‍රොසීඩියර් එක යන්නේ. ඔව්. ඔන්නෝකයි ලක්ෂ 30ක ඉංජිනේර් ඩිග්‍රී එකක් තමයි ඔයා කේඩු එකෙන් ගන්නේ 2025 වෙද්දී. ඔව්නේ අවුරුදු 4කට ඔයා ලක්ෂ 30ක් ගෙවනවානේ අන්තිමට. අතර මේක අර තමන්ගේ ස්කිල්ස් විදිහට ගත්තොත් ඒක තමන්ට ඔක හරියට මේක කරගත්ත කෙනෙක් ලොකු වැලියු එකක් ඇඩ් වෙනවා. ඒ වගේම මේගොල්ලෝ මේකත් ඒගොල්ලෝ ලැබොරටරි සර්විසස් අපිට Wi-Fi දෙනවා ගොඩාක් ෆීචර්ස් දෙනවා. හොඳ ලෙක්චර් පැනල් එකක් ඉන්නවා. එතකොට අපිට කියන බෙනිෆිට්ස් ගොඩාක් හම්බ වෙනවා මුළු අවුරුදු 4 ඇතුළතම. මම හිතනවා 2025 වෙද්දිත් මේක worth කියලා 2025 දී අනිත් යුනිවර්සිටිස් එක්ක කම්පෙයාර් කරද්දී මේගොල්ලෝ ඇතින්න බෙනිෆිට්ස් එක්ක මම හිතනවා බලන හැමෝටම පොඩි හරි අදහසක් ලොකු අදහසක් දුන්න ඕගොල්ලන්